මේ තෙරුවන් සරණ සියලුම දෙනාට මට මේ මෙච්චර කාලයක් සෑහෙන කාලයක් ඉවසගෙන ඉඳලා කියනවද නැද්ද මේ සම්බන්ධව කාටද කියන්නේ මේ මිනිස්සු මේ කොහොමද හැදෙන්නේ ඒක හැදෙයිද හැදෙන්නේ නැති වෙයිද කියලා මේ සෑහෙන කාලයක් කල්පනා කර බල හිටිය හැදෙනවද නැද්ද කියලා අපිත් යම් වැරදි අඩුපාඩු ඇති නමුත් මම වැඩ කරන්නේ කොළඹ පිග්මි සහ උබර් එකේ තමයි වැඩ කරන්නේ. ඉතින් මේ අද සිදුවීමක් හින්දා මම අද වේලාසන කාමරයට ආවා. ඒ ගැන සෑහෙන දුර කල්පනා කරලා ඉවසීමෙන් ආපු හින්දා ගැටලුවක් නැතුව කාමරයට ආවා. නැත්තම් එන්නේ නැහැ. තාරියා කියලා කියන ඊරේ තමයි ඉන්නේ මාර්ගම දියාරේලා ඉවසීම නැතුව ගියා නම්. සිදුවීම උනේ මං බොරලස්කම පැත්තේ වේගය යනවා මාර්ගමට. යන අතරතුරදී මේ වේගෙන් එනවා දැක මම සාමාන්‍යයෙන් 50 60 අතර 60 වේගෙන් ගියා ඒ අවස්ථාවේදී. කාර් එකක් දැම්ම හරහට එකපාරම හරවන්න. මම දැන්ට බයික් පදිනකොට මම ත්‍රිවිල් පැදලා තියෙනවා, බස් පැදලා තියෙනවා, ඔය බ්‍රේක් ඩවුන් සර්විස් වාහන පැදලා තියෙනවා, ස්ටාෆ් බස් පැදලා තියෙනවා, රෝසා බස්, ලේලන් බස් පැදලා තියෙනවා, පාරේ දුවන ඒවා, ඉස්කමල් දුවලා තියෙනවා. ඉතින් අපි කවදාවත් මේ තව මිනිස්සුන්ට හිරිහැර වෙන විදිහට ඉතින් බයික් එකේ දින සමහර අවස්ථාවලදී දානවා මේ ආයෙ දුවන් යන හින්දා මේ ඒ සමහර අවස්ථාවලදී දාන අඩුයි එහෙම වේගින් යන බයික් එකේ දින කවදාවත් දාන්නේ නැහැ ජීවිතේට මම එහෙම තමයි හිරිහැර වෙන විදිහට පාරේ වාහනේ එලවන්නේ මේ ඉතින් එකපාරම හරහට දැම්මා මමත් ළඟටම ගිහිල්ලා නැවැත්තුවා මගෙත් ඉවසීම මදි වුණා ඒ වෙලාවේ කල්පනාවත් මදි වුණා මොකද අපි එක දිගටම මේ පුතජන මිනිස්සුත් එක්ක ඉන්නකොට කොයි වෙලාවෙත් පැය 16ක් විතර පාරේ ඉන්නකොට හැමතිස්සෙම බාධක මැද තමයි අපිට මේ ගමන යන්නලා තියෙන්නේ. ඇටලි මස්නහර ගොඩක් පණ පිටින් ඉඳගෙන හිතක් නිසා මේකට පණ ඇවිල්ලා නැත්තම් මේ ඇටලි මස්නහර ටිකන්නේ මේ මිනිස්සෙක් විදිහට හැදිලා ඉන්නේ. ඒකට පණ තියෙන විදිහක් නැහැ. විශ්ව මැද්දේ මේ මොහොතේ ආකාශයත් තියෙන කෙරවලක් නැති විශ්ව මැද්දේ පෘථිවිය කැරගෙන ගමන් මේ මොහොතේ කැරගෙන ගමන් තියෙද්දී අපි ඇටලි මස්නහර ටිකකින් පණ පිටින් ඉන්න මේ සමාවෙන් යාළුවකින් කෝල්ලක් අවින්ද මේ නවත්තලා තමයි ආ වීඩියෝ එක පටන් ගත්තේ. ඒ හින්දා කලින් කීපුව පොඩ්ඩක් එහා මෙහා වෙලා ඇති. ඉතින් මේ ඒ කාර් එක එකපාර දාපු ඉන්න මම ළඟටම යනකම් ගියා ගිහිල්ලා වෙලා මම කාර් එක එකපාර හැරුවේ නෑ. ඊට ආපහු පස්සේ මමත් කස්ටමර් කෙනෙක් අරන් ගියේ. කාර් එක ආපහු පස්සට අරන් ගන්න වෙලාවේ මම ඉස්සරහෙන් දාලා ගියා. ඊට එකපාරම රේස් කරගෙන ආවා දකුණු පැත්තෙන් ඇවිල්ලා දැම්මම පැත්තට දානකොට මාත් ආපහු දකුණු පැත්තේ රේස් කරලා ඉස්සර කරලා මේ මිනිස්සයා දකුණට කපුවා. මේ මෝඩකම තමයි ඉතින් අර මාව අර මේ විශ්සේ ඇටලි මස්නහර ටිකින් පණ පිටින් ඉන්න මේ භවෙන් භවයට යන සිත මේ මනුස්ස ශරීරයට ඇවිල්ලා ඉතින් මේ හැමතිස්සෙම අර රාග දේශ මොහ කියන තුනෙන් අර දේශ සහගත සිතුවිල්ල කොයි වෙලාවෙත් අපිට ඇති කරලා අපේ හිත කිලුටු කරලා අපිව අපාගත කරවන්න තමයි කොයි වෙලාවෙත් හදන්නේ මිනිස්සු. ගෑනු ස්වභාවය හදන්නේ කාම සහගත සිතුවිලි ඇති කරලා අපි කාමෙන් සුපත් වෙලා මේ අසකන්න නාසය දිව ශරීරය මනස කියන පංචේන්ද්‍රයන් පෙනවීමට කැමැත්ත ඇති කරවලා ඒ පැත්තෙන් අපාගත කරවන්නේ. ඉතින් අර පුද්ගලයා ඒ වෙලාවේ කෑ ගහන අපිට මටත් පොඩ්ඩක් ඉවසීම නැතුව ගියා වගේ වුණා. ලොකුවට නෙවෙයි චුට්ටක්. මමත් නැවැත්තුවා කාර් එක ගාව මිනිහා බෑලා ආවා. ගහගන්න පොඩි ළමයි වගේ හිටිය ඇතුලේ අල්ලගත්ත තාත්තා බෙල්ලෙන් එන්න දුන්නේ නැතුව
ඉතින් මිනිහ එළියට බහලා අතත් මෙයා කරලා නිකන් ගහ ගන්නවා වගේ ලෑස්ති වුණා. මම කස්ටමර්ත් එක්ක බයික් එකේ හිටියේ. දැන් මට අර පොඩි ළමයි ගැනත් කල්පනා වෙනවා. මේ මිනිස්සු අර දැන් රණ්ඩු වෙලත් බෑ මෙතන. දැන් මම හිතින් මේ වෙලාවේ සෙනෙහ කල්පනා කරන අර මිනිස්සු බයිනවා. මම කල්පනා කරනවා පිහිය තිබ්බ අතේ එකක් ගත අතට පොඩ්ඩක් බය කරන්න වගේ. නැත්තම් ගැහුවොත් එහෙම මට කේන්ති ගියොත් එහෙම ඉතින් උතන ප්‍රශ්නයක් එනවනේ. කේන්ති ගන්න නැතුව කොච්චර හිටියත් බැනුම් වලට ඉතින් ගැහුවොත් එහෙම පාරක් සමහරට කමාන්ඩ් එකේ යුද්ධ කරපු අපි ඉතින් ඒ දවස්වල මිනිස්සු මරපු එකයි සත්තු මරන් කාපු එකයි මේ යුද්ධ කාලේ ඉතින් හිතප්පපුවක් නැහැ නේ ඉතින් තනිකර තිස්සනෝගෙන හිටියේ. ඉතින් පාරක් වැදිලා ඉතින් ওই ස්වභාවය මත වුණොත් එහෙම ඊට පස්සේ ඔතන මොනවා වෙනවා වෙයිද දන්නේ නැහනේ. එහෙනම් බය කරන්න වගේ පිහියුත් තිබ්බ එකක් ගත්ත අතට. දැන් මේ මිනිස්සු ගහන්න වගේ සැලසුම් ගැහුවොත් එහෙම පාරක් හරි මුණ්ඩ. දැන් මම කල්පනා කරා අර මිනිස්සු දෙතුළු ඉන්න පාරේ මේ මිනිස්සු එක තව මිනිස්සු පිටින් කියන ගහපිය කියාගෙන යනවා පාරේ මිනිස්සෙක්. මිනිස්සුගේ ඇටි. දැන් අවුස්සලා දායකට ගස්සන්න තමයි හදන්නේ. එහෙම මිනිස් කොට්ටසයක් ඉන්නේ. ඒ කියන්නේ මිනිස්සු බය ඇටි ඉතින්. එක පුද්ගල සමහරට එයාත් දකින්න මම පිටිපස්සෙන් එනවා ටිකක් වේගින්. අපි ඉතින් හයර් කීපයක් ගහගන්නනේ බලන්නේ හැමෝම සල්ලි හම්බ කරන්න බලන්නේ ඉතින්. එහෙමයි කියලා ඉතින් පාරේ රූල්ස් කඩාන යන්නේ මාර්ග නීති වලට අනුව යන්නේ ටිකක් වේගින් යනවා. ඉතින් ඒ අතරදී පාරේ විනයක් නැතුව යන මිනිස්සු ඉන්නෝනේ. වාහන මම මේ කියන එක පුළුවන් නම් අනේ කට්ටිය බැලුවොත් ත්‍රිවිල් වල යන මහත්තුරුයි කාර් වල යන මහත්තුරුයි කාර් වල යන නෝන මහත්තුරුයි පොඩ්ඩක් තේරුම් අරන් පිටිපස්ස මේ වම් පැත්තෙන් යන්න හිමින් යන්නේ වම් පැත්තේ ඉර අයින තියෙනවනේ අපි මම හැම වාහනේම ඩ්‍රයිවිං කරනකොට ඒ වාහනේ ඒ විදිහට තමයි බදලා තියෙන්නේ. තව ඔයා වේගයේ සාමාන්‍ය වේගෙන් යනවා නම් සාමාන්‍ය මැද තියන්නේ පිටිපස්සෙන් ඒ වාහනයක් හෝන් එකක් හරි ගහලා රෑට නම් හෙඩ්ලයිට් එක ගහලා ගැහුවාම ඉඩ දෙන්න. එයාලට යන්න. ඒතර ඒකට ඒගෙන්ස් එකට තව වේගය වැඩි කරලා යන කට්ටිය ඉන්නවා. තව වාහනයක් ඉස්සර කරන් දෙනකොට ත්‍රිවිල් මහතුරු එදා අනිත් මහතුරු එයා ගාට නෝමල් එකේ යනවා. ගිහිල්ලා තව වාහනයක් ඉස්සර කරන් දෙනකොට මෙයාට කුලප් හදලා රේස් කරන අර වාහනට ඉස්සර කරන් දෙන්නේ නැතුව ආයෙත් එක ගැටුම් ඇති කරුණා. මේ මිනිස්සෙක් කියලා ඉපදුනන් පස්සේ මේ මොලේ ඇතු ජීවත් වෙන්න ඕනේ තමයි මේ කියන්නේ. තව මිනිස්සෙක් කේන්ති අවසන් නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ ගමන යන්න. ඉඩ දෙන්න වම් පෙහ තමන් පාරේ මී යනවනම් 40ට අඩු යනවනම් 50 නගර සීමාව තුළ 50ට යන්න පුළුවන් වාහනයකට ඊට පිටින් ස්පීඩ් එක 70ට යන්න පුළුවන්. එතකොට අර වැඩ කරන මිනිස්සු ඉන්නවනේ ඒ කට්ටිය ටිකක් කීයක් හරි වැඩිපුර හොයාගන්න හෝ රෑ වෙන්න කලින් වැඩ කරගන්න හෝ වැස්සක් එන්න කලින් වැඩ කරගන්න හෝ ස්පීඩ් එක අර මාර්ග නීති වලට අනුව ස්පීඩ් එක යනවා වෙන්න පුළුවන්. ඒතර ඒ කට්ටිය ඉඩ දීලා අනිත් මහතුරු යන්න. ගොඩක්ම ලොකුම හේතුව තමයි මේ ඊයේ මම දෙහිය පිටපැත්ත ගිහිල්ලා හරි අමාරුයි මේ වාහන වල යන හැම මහත්තයෙම හිතා ගන්න අපි වගේම තමයි අනිත් අය. ඒත් මිනිස්සු ඉස්සරහින් එන්නේ මිනිස්සු. දැන් අපි විතරයි මිනිස්සු අනිත් පොඩි වාහන වල ඉන්න මිනිස්සු නෙමෙයි කියලා සිතුවිලි පහළ වෙනවා කියලා මම දන්න මිනිස්සයා හැටියට මිනිස්සු බැරිද ඒක වරදක් නෙමෙයි මටත් වැඩි සිතුවිලි එනවා මම අහපු හදා ගන්නවා මේව නැති කර ගන්නවා එහෙම තමයි මිනිස්සු සැබෑටි. ඉතින් හැම මිනිස්සෙකුගේ ජීවත් වෙන්න බලන්න මේ පෘථිවියේ අපි තාවකාලික නවතම්පලක ඉන්නේ මේ ශරීරය දැන් වයසට යමින් තියෙනවා හැම මොහොතකම හැම තප්පරෙන් පෘථිවිය කැරගෙන හැම තප්පරයක් පාසාම මේ පෘථිවිය තනිච්ච ස්වභාවයටපත් වෙනවා. අනිච්ච ස්වභාවයටපත් වෙලා වයසට ගිහිල්ලා අපිට බැරි වෙන කාලයක් ඇවිල්ලා කරපු අකුසල කර්ම විපාක දීලා දුක් විඳින කාලයක් එනවා. අන්න ඒකට ගෙවන්න දෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉස්සරහින් එන කෙනෙක් මිනිස්සෙක් කියලා හිතන්න ඔයාගේ හෙඩ්ලයිට් එක ඔෆ් කරගන්න පොඩ්ඩක්. තව මිනිස්සෙක් හෙඩ්ලයිට් ගෙවුවම එයාට අමාරු නම් එයාට ඉදිරියට පේන්නේ නැති හින්දා තමයි එහෙම හෙඩ්ලයිට් ගහන්නේ. අන්න ඒක තමයි මට විශේෂයෙන්ම කියන්න ඕන උනේ අපේ ලංකාවේ ආදරණීය ජනතාවට සාපෙම් මිනිසුන්ට අපිත් එක්කම ඉපදිලා මැරිලා යන මිනිසුන්ට පුළුවන් නම් තේරුම් ගන්න උත්සාහ කරන්න. එක ආගම් වල කට්ටිය කියන අදහිලි අදහන්නේ වුණාට
මේ ලෝකෙට තියෙන එකම සත්‍යයි. බුදුරජාණන් වහන්සේ හොයාගත්ත දෙයක් දේශනා කරා නෙමෙයි. ඒ හින්දා තමයි ඔය අනිත් ආගම් වල කට්ටිය බෙදිලා ඉන්නේ. මේ විශ්වයේ තියෙන එක ඇත්තයි. ඒක තථාගතයන් වහන්සේට අවබෝධ වුණේ තමයි උනේ. අපිට තේරෙන්නේ නැති හින්දා උන්වහන්සේ ලෝක සත්‍ය කෙරෙහි අනුකම්පාවෙන් අපිට කියලා දීලා තියෙනවා මේකේ තියෙන ඇත්ත යථාර්ථ ස්වභාවය. ඒක අපි තේරුම් ගනිමින් මේ ශරීරේ ඉත කැඩිලා යනකම් ලැබිච්ච මනුස්ස භවෙන් ප්‍රයෝජනයක් අරගෙන හැමතිස්සෙම කල්පනාවෙන් මේ මොහොතේ කරන වැඩේ කල්පනා කරමින් ජීවත් වෙන්න කාටවත් හිංසා පීඩා නොවි. ඉතින් අර වෙලාව පිහියක් අරගෙන අරත් එක රණ්ඩු නිසා මම ඒක හිතට එන වේදනයි. දැන් මම ධර්ම මාර්ගයේ යන්න හදන පුද්ගලයා සසරෙන් එතර යන්න හිතාගෙන මනසට කොයි වෙලාවත් රාග දේශ මොහ සිතුවිලි එන්න දෙන්නේ නැතුව try කරනකොට අර වගේ ඒවා ධර්මවලටම එනවා සමහර අවස්ථාවල. ඒ ධර්මවලටම ඇවිල්ලා අපේ හිතට අර දේශසාගත සිතුවිලි කොහොම හරි ගෙනත් දෙන්න හදනවා. ඒ වගේ අවස්ථා සිද්ධ වෙනවා. ඒක තමයි මේ විශ්වයේ ස්වභාවය, සත්‍යයේ මහගෙදර සතර අපාය. ඉතින් ඒකට අද කියන්නේ තමයි උපරිම උත්සාහ කරන වටේ සිටින මිනිස්සු සහ මත්ද්‍රව්‍ය. ඒ නිසා තමයි මත්ද්‍රව්‍ය මේ ලෝකෙන් තුරන් කරන්න ඕන කියලා මේ ජනාධිපතිතුමා කියන්නේ. ඔය අද කතා වෙන වැඩිම කතා වෙන අයිස් කියන මත්ද්‍රව්‍ය ඇත්තට මේ ඒ විදිහේ ඔය මේ යන්නේ මට පේනවා යන විදිහ මම සාමාන්‍යයෙන් ලෝකමක් කියන්නේ මම මනස සාමාන්‍ය දියුණු කරමින් ඉන්න පුද්ගලෙක්. ඉතින් මේ යන විදිහට ගියත් එහෙම ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි කරගෙන මේක නැති වෙනවා. ඒක දන්නවා මම මොකද සම්පූර්ණ මොලේට තමයි මේ මත්ද්‍රව්‍ය පහර දෙන්නේ. දුන්නාන් පස්සේ මනුෂ්‍යයා ක්‍රියා කරන විදිහ තේරෙන්නේ තනිකර මේ සතර අපායට තමයි ඇරයි යන්නේ. ඉතින් එහෙම ඇරයි යන්න දෙන්නේ නැතුව බුදුරණවහන්සේ දේශනා කළ ධර්මයේ තේරුම් ගන්න. කියන්නේ මේ විශ්වයේ තියෙන යථාර්ථය තේරුම් ගන්න. දැන් බෞද්ධයන්ට කිව්වොත් නම් ඔබ බුදුරණවහන්සේ ධර්මයේ තේරුම් ගන්න කියලා ඒ කට්ටිය දන්නවා. එතකොට එහෙමයි කියලා වෙල. අනික් කට්ටිය බුදුරණවහන්සේ කියලා කිව්වොත් ඔය බුදුරණවහන්සේ කිව්ව අපි අහන්නේ කියලා හිතනවා අනිත් ආගම් වල කට්ටිය. ඒ බුදුරණවහන්සේ දේශනා කරපු දෙයක් නෙමෙයි. විශ්වයේ තියෙන යථාර්ථයක්. ඒ යථාර්ථය අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගෙන යනකොට තේරෙයි එහෙනම් තථාගතයන් වහන්සේ අපි කෙරෙහි කොයිතරම් අනුකම්පාවක් කරලාද කියලා. බුදුරණවහන්සේ ධර්ම දේශනා කළ බෞද්ධයන්ට නෙමෙයි සියලු සත්‍යයට. ඒක තේරෙන කට්ටිය හෝ නොතේරෙන කට්ටිය යහපත් විදිහට තමන්ගේ ආගම විදිහට තම යහපත් විදිහට ජීවත් වෙන අනුන්ට හිංසාවක් පීඩාවක් නොකර පහර යන්න මම මෙහෙම කියන්නේ ඒක මොකද මට තියෙන පැය 24 මම පැය 18ක් විතර 16 18ක් පාරේ මම තමයි ඉන්නේ. පැය 24 ඉඳන් තිබ්බොත් දැන් මේටිල කොහොමද පෙරපුර කාලයක් වැඩ කරන්න දෙනවා. එහෙනම් පැය 24න් පැය 16ක් විතර පාරේ තමයි ඉන්නේ. උදේ 8 විතර ගියාම රාත්‍රී 12 1 විතර එනකම් වැඩ කරලා එන්නේ. ඒතර පාරේම තමයි ඉන්නේ. ඉතින් පාරේ යනකොට සිද්ධ වෙන වැරදි අනික කටි බස් වල කටි අනික වැරදි නම් ගොඩාක් කරන මිනිස්සු ඒවා මට හදන්න බෑ. ඒ ස්වභාවය ඇති. ඉතින් ඒවා නීතියෙන් හැදෙයි. තමයි හැදෙන්න ඕනේ. රට හදන්න පුද්ගලයා තමන් කියන පුද්ගලයා තනි තනියෙන් හැදෙන්න ඕනේ. ටොපි කරක් පාරට නොදාන තත්ත්වෙ. එතකොට තමයි රට හැදෙන්නේ. නැත්තම් මේක ජනාධිපතිතුමාට තියා කාටවත් හදන්න බෑ. එයානම් කවුරු හරි ඉතින් හොරා කපුවා ඒක මට වැඩන්නේ සමාවෙන්න. හොරා කපුවා ඒක යාලා අරන් යයි. මේ හදනවා නම් මේ පෘථිවියේ මේ ලංකාව කියන රටේ බුදුන් උපන් දේශේ මිනිස්සු පින්වන්ත වෙන්න ඕනේ. රටක් හැදෙන්න ජනාධිපතිතුමාට හදන්න බෑ. හැම ලේසියකින් මිනිස්සු හැදෙන්න ඕනේ. මිනිස්සු කරුණාවන්ත වෙන්න ඕනේ. අනිත් කෙනා ගැන හිතන පරාර්ථකාමී පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඉතින් එහෙම ජීවත් වුණොත් තමයි
මේ රටට හරියන්නේ. එතකොට තමයි ජනාධිපතිතුමාට උනත් මේ රට හදන්න පුළුවන්. කාට හෝ වේවා අපි කවුරු හැදුවත් කවුරු හිටියත් එකට එක එක්කෙනාට බැනගෙන සම්ඩු සරුවල් වෙන්න නෙමෙයි, හැමෝම සහයෝගයෙන් ඔක්කොම එකතු වෙලා රට දියුණු කරන්න කොයි ආණ්ඩුවවත් කොයි නායකයාවත් බෙදෙන්නේ නැතුව හැමෝම එකතු වෙලා හරියට නීත්‍යානුකූලව විනයගරුක තමන්ව මේ යහපත් විදිහට හැදුනොත් තමයි අපිට දියුණු වෙලා මේ මානව විදිහට ජීවත් වෙන්න පුළුවන්. එහෙම තත්ත්වයක් හැදෙන්නේ ඒක ධර්මතාවයෙන්ම ඒ හැටි මේ යන්නේ විනාශය කරාමයි පෘථිවිය කොහොමත්. ඒ හින්දා ඒව හැදෙන දේවල් නෙමෙයි. හැදෙයි කියලා බලාපොරොත්තු වෙන ජීවත් වුණාමත් මිනිස්සයාගේ ඒ කියන්නේ අපි මිනිස්සු කියන්නේ අපි මේ ඇටලේ මස්නහරට කියන්නේ මේ පණ පිටින් ඉන්නේ විදවන කෙනෙක් කරන්නේ. සිතක් පහළ වෙලා නේද? මේ දැනුත් විශ්ව මැද්දේ පෘථිවිය කැරකෙමින් තියෙනවා. සූර්යයා වෙනම තියෙනවා. චන්ද්‍රයා වෙනම තියෙනවා. එයාට අපි හඳ කියලා කියනවා. ඒ ග්‍රහලෝකයක් එකට ඉරේ පරාවර්තනයේ ආලෝකේ පරාවර්තනය වෙලා අපිට වැටෙන හින්දා ඉතින් එහෙම ග්‍රහලෝක ගොඩක් තියෙනවා මේ විශ්වයේ. මේ පෘථිවිය අපි ඉන්න එක වගේම මේ වගේ සත්ත්ව හැම ලෝකෙකම ඉන්නවා. දුක් වෙනවා, සැප විඳිනවා කියලා අපි හිතනවා උනාට සැප ඒකත් දුකක්. ඉතින් මේ මං ඉස්සර වගේ ෆොටෝ දාන්නේ නැහැ Facebook එකේ. ඉතින් මේකත් මේ ඔව් Facebook එකට දාන්න තමයි හැදී. YouTube එකට දාන්න ඇති. මේ කතා කරන්නේ ඉතින් එකම සිතුවිල්ලක යන්නේ මේ මොහොතේ ජීවත් වෙන්න උපරිම උත්සාහ කරන්නේ. එහෙනම් වැඩි යාළුවෝ ඉන්න මගේ Facebook එකේ උන්තර ඉන්නවා යාළුවෝ හැමතැනම ලංකාවේ දහමුදාදී හම්බෙච්ච කට්ටිය, රටේදී හම්බෙච්ච කට්ටිය එහෙම ඉන්නවා ගොඩක් එය කවුරුත් අමතක වෙලා නෙමෙයි. නමුත් ඒ කට්ටිය කතා කරන්න ගියාම මගේ මේ මොහොතේ ඉන්න තියෙන කාලය නැති වෙනවා. හිතේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, මේ මොහොතේ මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා කල්පනාවෙන් ඉඳ හදනකොට තමයි පාරේදී අර වගේ සිදුවීම් එන්නේ. උපරිම මේ මොහොතේ ජීවත් වෙන්න උත්සාහ කරොත් පුළුවන් අපිට ඒ මොහොතේන සිතුවිලි වල වැඩි ස්වභාවය දකින්න. එහෙම දැකලා අර රාග දේශ මොහ වලින් තුරන් කරන හිටියොත් කොහොම හරි පුළුවන් try කරන්න මේ භවයේදීම නිවන් දකින්න. මරණ පස්සේ නිවන් සුව ලැබෙවගල නිවන් දකින්න හම්බෙන්නේ නැහැ බැනර් එක ගහුවට. ජීවත් වෙලා ඉන්නකොට තමයි නිවන් දකින්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒකට උත්සාහ කරනවා ඉඳින්ද ඔය යාළුවන්ට කතා කරන්න ඒවා මේ ඉතින් වෙලාවක් නැති එකම නෙමෙයි. ඉතින් කතා කරන්න එහෙම බැනීමක් නැහැ. ඉතින් මේක වැඩි කතා බහ කරන්න අඩුයි. ඒ හින්දා මේ අමතක වෙලා නෙමෙයි මේ ගමන යමු. මම හොයාගත් මේ භවයේදී නිවන මම ඔයාලට කියන්නම් අවසානට. එතකොට ඔයාලට කියලා දෙන්න. නමුත් මේ මොහොතේ නිවන් දකින්න එකක් මේ සමහර විතන් ඉන්නවනේ මහාන වෙන්න ඕන කියලා. මහාන වෙන්න ඕනේ නැහැ. මහාන වුණාම ලේසි. ගැටීම් අඩුයි. හැබැයි ගැටීම් අතරදී කරගන්න පුළුවන් උත්සාහ කරොත් ගැටීම් වල ඉඳලා තියෙන්නේ ණය මුදල් මේ ණය ඉරේලා තියෙන නිසා. නැත්තම් ලේසි තැනකට යනවා. මේ ලේසි තැනකට යන්න උත්සාහ කරන බලමු. මේ එහෙම ගිහිලා නිවන හොයාගත්තොත් කියන්නම්. එතකන් අනේ ප්ලීස් කරදරයක් නොවන විදිහට මිනිස්සුන්ට කරදරයක් නොවන විදිහට ඔයාලා ජීවත් වෙන්න උත්සාහ කරන්න. බොහොම ස්තුතියි. ත්‍රිවන් සරණයි.